ඉතින් අද සෙනසුරාදා දවස දැන් වෙලාව උදේ 8යි. මම දැන් තමයි ඇහැරුණේ. ඉතින් මුලින්ම සෙනසුරාදා දවස මම ස්ටාර්ට් කරන්න යන්නේ මම රූම් එක අස් කරලා. ඊට පස්සේ ගෙදර අස් කරන්න පටන් ගන්න ඕනේ. මොකද වීක්ඩේස් වල හරියට ගෙදර අස් වෙන්නේ නැහනේ. මාත් වැඩ කරන හින්දා. ඉතින් දැන් ඒ වැඩ ටික පටන් ගන්න ඕනේ. වැඩ ටික ඉවරන ගමන් මම විශේෂ දෙයක් අද ප්ලෑන් කරනවා. දවස් ගානක් තිස්සේ මම කරන්න හිටිය දෙයක්. ඒකට පොඩක් මයින්ඩ් එක රිලැක්ස් වෙන්න ඕන හින්දා මම වීකෙන්ඩ් එක වෙනකන් හිටියා. මම මොනවද ප්ලෑන් කරන්න කියන එක අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර මාත් එක්ක බලන්න. ඉතින් හැමදාමත් වගේ මගේ සෙනසුරාදා දවස පටන් ගන්න ගෙදර අස් කරන එකෙන්. මේක කෙනෙක්ට හරීම කරදරයක් වගේ හිතෙන්න පුළුවන්. ඒත් මට නම් මහන්සි වෙලා ලස්සනට අස් කරපු ගෙදර දැක්කම දැනෙන්නේ පුදුමාකාර සතුටක් සැනසීමක්. ඇත්තටම අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ වීකෙන්ඩ් එක ගැන නෙවෙයි. මම මුලින්ම කිව්වනේ අපි දෙන්න විශේෂ දෙයකට ලෑස්ති වෙනවා කියලා. ඉතින් මේ දවස්වල අපි අපේ ලොකුම හීනයක් වුණ අපි දෙන්නගේ ගෙදර හදන්න ප්ලෑන් කරන ගමන් ඉන්නේ. ඔයාලා දන්නවනේ මේ කාලේ තියෙන වියදම් එක, බඩුවල ගණන් එක, ගයක් හදනවා කියන එක පොඩ්ඩක්වත් ලේසි නෑ. අපිත් මේ හීනේ දකින්න පටන් ගත්ත වගේම අතාරිනවද කියලත් අපේම ප්‍රශ්න කරපු තැන් ගොඩක් තිබ්බා. ඒකට ලොකුම හේතුව උනේ මුදල. ලෝන් එකක් දාලා ගෙදර හදන්න ප්ලෑන් කරත් අපිට තේරුණ දේ තමයි මුලින්ම පොඩි හරි මුදල් ප්‍රමාණයක් අපේ හයියෙන් ඉතිරි කරගන්න නැතුව නම් මේ හීනට යන්න අපිට අමාරුයි කියන එක. ඉතින් මේ වීකෙන්ඩ් එකේ මම කරේ මේ ටාගට් එක වෙනුවෙන් ෆයිනෑන්ෂල් ප්ලෑන් එකක් හදපු එක. ඉතින් මං අද ඔයාලට කියන්නම් ඒ ප්ලෑන් එක හදපු විදිය ගැන. මුලින්ම අපිට අත්‍යවශ්‍ය මාසික වියදම් වලට අවශ්‍ය මුදල් ප්‍රමාණය අපි ගණන් හදාගත්තා. දෙන්නගෙම සැලරි වලින් වෙන වෙනම ඒ ගාණ අඩු වුණාට පස්සේ ඉතුරු මුදල තමයි අපි මේ සේවින් එකට යොදාගන්නේ. අපි මේකට ෆන්ඩ්ස් දෙකක් හදාගන්නවා. එකක් ඉමර්ජන්සි ෆන්ඩ් එක, අනිත් එක හවුසින් ෆන්ඩ් එක. ඉතින් මේ ෆන්ඩ්ස් දෙකටම මුදල් යොදවන්නේ අපේ සැලරිස් වලින් වගේම අපේ පොඩි බිස්නස් එකෙන්. මේ ප්ලෑන් එකේදී අපේ වියදම් උපරිමයෙන් අඩු කරලා තමයි ස්ටාර්ට්අප් එක විදිහට මේ මාසේ 95ක් ඉතුරු කරන්න අපි ප්ලෑන් කරේ. ඊළඟ මාසේ ඉඳන් ලක්ෂයක් ඉතිරි කරගන්න තමයි අපි ප්ලෑන් කරන් ඉන්නේ. හරියටම බැලුවොත් අපේ සැලරිස් වලින් 40% වගේ ප්‍රමාණයකුත් අපේ ස්මෝල් බිස්නස් එකේ සම්පූර්ණ ප්‍රොෆිට් එකත් මේ ෆන්ඩ් එකට අපි යොදවනවා. ඒක යොදවන්නේ හවුසින් ෆන්ඩ් එකට 85000කුත් ඉමර්ජන්සි ෆන්ඩ් එකට 10000කුත් විදියට. ඒ වගේම මේ ෆන්ඩ් දෙකටම වෙන වෙනම බැංක් account දෙකක් තියාගන්න එකත් හරිම වැදගත්. ඉතින් ජූනි මාසේ අපේ පළවෙනි සේවින් එක අපි කරා. අපිට ඒ ගැන හරිම සතුටුයි. මොකද ඒකෙන් අපි මේ හීනෙට එක අඩියකින් හරි ලං වුණා කියලා අපිට හිතුන හින්දා. ඉතින් මේක දිගටම කරන් යන්නේ කොහොමද?
අපිට කොච්චර සේව් කරගන්න පුළුවන් වුණාද, කොයි ප්‍රශ්නද අපිට ආවේ කියන එක අපි ඉක්මනට ඔයාලට කියන්නම්. අදට මේ vlog එක ඉවරයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අපි වගේම ගයක් හදන්න හීන දකින හැම කෙනෙක්ගේම හීන ඉක්මනට හැබෑ වෙන්න කියලා. ගිහින් එන්න. හැමෝටම සුබ සතියක්.